නම් එහෙම මේ පින්න අස්සපාල හැදුනට නේ ගැට ගැටක් තියෙනවා ගොයම් ගය. ඒක ඉතින් ඒක කෘෂි කර්මෙන්ම ඇවිල්ලා තමයි බලන්න තියෙන්නේ මොකද්ද කියලා. නේ ගැට තියෙනවා. මේ මහත්තයෝ කඩෙන් ගෙනල්ලා ගැහුවා පොහොරක් ගෙනල්ලා ගහනවා බෙහෙතුත් ගෙනල්ලා ගහනවා මොනවද කියලා තේරෙන්නේ අපිටත් දන්නේ නැහැ මේ ගෑනුගේ කර බඩු හිටන් උකක් තියලා මේ ගෙනල්ලා බෙහෙත් පොහොර ගහනවා කිසිම අඩුවක් වෙන්නේ නැහැ මේ නිලධාරීන්වත් ඇවිල්ලා බලන්නෙත් නැහැ මොකද්ද මේකට පිළියම කියලා අපිට තේරෙන්නේ නැහැ මහත්තයෝ මේ ගොයන් කහ වෙනවා හැමතැනම මගෙත් අර ටිකක් කහ වෙලා තියෙන්නේ මේකට පොහොර ගහනවා පොහොර අල්ලන්නේ නැහැ ගොයන් දැන් පීඩන ගොයම මේ අපි කියන්නේ කුසිකර්මයේ නිලධාරි මහත්තයෙකුට ඇවිල්ලා මේක බලලා අපිට මොකක් හරි සිදුමක් දෙන්න කියලා බෙහෙතක් හොයලා. දැන් ගන්නම දෙයක් නැහැ යායම වැඩක් නැහැ. අනේ වතුරත් ගැලුවා පොහොර බෙහෙතුත් ගැව්වා එහෙම වැඩක් නැහැ. ඔයන් කහ වෙලා තියෙන සල්ලි ටික ඔක්කොම විද කර බෙහෙත් ගැව්වොත් ඒක ඇරෙන්නේ නැහැ. කොච්චර ගැව්වොත්. මේ කොච්චර බෙහෙත් ගැව්වොත් මේක අඩු වෙන්නේ නැහැ. පුළුවන් නම් කුසිකර්ම මහත්තයෙක් ඇවිල්ලා මේවා සොයලා බලලා අපිට පුළුවන් බේත් එකක් දීලා මේක හරි ගස්ස ගන්න මේ පීඩ වෙන්න කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ වෙන මොකවත් ඉතින් කියන්න නැහැ